හලෝ ගයිස් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ඇනිකොම් SL YouTube channel එකට. ඔන්න අද මම Blue Lock anime series එකේ 8 වෙනි එපිසෝඩ් එක අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් කලින් එපිසෝඩ් බලපු නැති අය ඉන්නවා නම් channel එකට ගිහින් ඒවත් බලන්න. ඉතින් අපි බලමු අද මේ එපිසෝඩ් එකේ මොනවද සිද්ධ වෙන්නේ කියලා. 5 වෙනි ගොඩනැගිල්ලේ අවසාන තරගය තමයි V කණ්ඩායම සහ Z කණ්ඩායම අතර පැවැත්වෙන නියමිතව තියෙන්නේ. අයිමන් පැහැදිලි කරනවා Y කණ්ඩායම සහ W කණ්ඩායම අතර 9 වන තරගයේ ජය පරාජයකින් තොරව අවසන් වෙලා තියෙන නිසා අපි දැනට 3 වන ස්ථානයේ පසු වෙනවා. හැබැයි ඊළඟ තරගයේත් ලකුණු සම වුණොත් අපිට ඉදිරියට යන chance එකක් නැහැ. ඒ නිසා V කණ්ඩායමට එරෙහිව තරගය අනිවාර්යයෙන්ම අපි ජයග්‍රහණය කළ යුතු වෙනවා කියලා. එතකොට රයිචි කියනවා අපි පාවිච්චි කරන කුවෝන්ගේ සැලැස්ම ගැන දැනටමත් V කණ්ඩායම දන්නවනේ කියලා. එතකොට නරුහයා කියනවා දැන් කවුරුත් කුවෝන්ව ගණන් ගන්නේ නැති නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. ඔය අතරේ අයිමන් තවදුරටත් පැහැදිලි කරනවා V කණ්ඩායමේ වැඩියෙන්ම ගෝල් ස්කෝර් කරලා තියෙන 3 දෙනාව. සුරුගි සන්සෙට්සු ගෝල්ස් 5යි, රේයෝ මිකාගේ ගෝල්ස් 6යි සහ V කණ්ඩායමේ টොප් ස්කෝරර් නාගි සෙයිෂිරෝ ගෝල්ස් 7ක් විදියට. මේ 3 දෙනා විතරක් තරඟ 3කදී ගෝල්ස් 18ක් ස්කෝර් කරගන්න සමත් වෙලා තිනවා. ඉතින් අයිමන් කියනවා මේ 3 දෙනාව නැවැත්තුවේ නැති වුණොත් මේ තරඟේ කොහෙත්ම අපිට ජයග්‍රහණය කරන්න බෑ කියලා. ඉසගි කල්පනා කරනවා මේ නාගි සෙයිෂිරෝ කියන කෙනා නම් මං කොහොම හරි පරාද කරන්න ඕන කියලා. එතනින් සීන් එක කට් වෙලා අපිට පෙන්වන්නේ V කණ්ඩායම ගැන. නාගි වීඩියෝ ගේම්ස් ප්ලේ කර කර තමයි ඉන්නේ. ඒ අතරේ සන්සෙට්සු නගිට කියනවා ඔයා කවදාවත් අපිත් එක්ක ප්‍රැක්ටිස් කරන්න ඉන්නේ නැහැ. ඕක නිතර කරන එක නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි කියලා. එතකොට රේයෝ සන්සෙට්සුට කියන්නේ නගි කොහොමද දක්ෂයෙක් නිසා එයාට එහෙම වෙනම ප්‍රැක්ටිස් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. සන්සෙට්සු රේයෝට කියනවා ඔයා තවත් නගිව කම්මැලියෙක් කරනවා කියලා. එතකොට රේයෝ කියන්නේ නගියාට ජීවිතේ මුණ ගැහුණු වස්තුවක් වගේ කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ රේයෝගේ අතීත කතාව. රේයෝගේ ජීවිතේ හරිම කම්මැලි එකක් වුණා. මොකද රේයෝගේ තාත්තා හොඳ ධනවත් පවුලක ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. මේ නිසාම සල්ලි අතින් රේයෝට කිසි අඩුවක් තිබුණේ නැහැ. රේයෝට ඕන දේ ලබා ගන්න එයාට අමුතෙන් මහන්සි වෙන්න අවශ්‍ය වුණෙත් නැහැ. හැබැයි කතාවක් තියෙනවානේ මහන්සියකින් තොරව ඉබේම ලැබෙන දේවල් වල කිසි වටිනාකමක් නැහැ කියලා. අන්න ඒ දේ රේයෝට තදින්ම දැනෙන්න ගත්තා. මේ නිසා රේයෝ හොයන්න පටන් ගත්තා ජීවිතේ එයාටම විතරක් අයිති කරගන්න පුළුවන් වටින දෙයක්. එතකොට එයා දකින්නේ පාපන්දු ලෝක කුසලානේ. රේයෝට තේරෙනවා එයාට ජීවිතේ අවශ්‍ය දේ මේකයි කියලා. හැබැයි රේයෝගේ තාත්තා නම් මේකට එකඟ වෙන්නේ නැහැ. මොකද රේයෝගේ තාත්තට අවශ්‍ය වුණේ එයාගෙන් පස්සේ රේයෝ මේ ව්‍යාපාර සියල්ල පවත්වාගෙන යනවා දකින්න. මේ නිසා රේයෝ කෝපයට පත් වෙනවා එයාට අවශ්‍ය දේ කරන්න එයාගේ දෙමව්පියන්ට ඉඩ දෙන්නේ නැහැයි කියලා. රේයෝට ලොකු අදහසක් තිබුණා පාසලේ ෆුට්බෝල් ටීම් එක ලෝක කුසලානේ දක්වා රැගෙන යන්න ටාගට් එකක්. හැබැයි රේයෝගේ පාසල හොඳ කීර්තිමත් පාසලක් වුණත් ඒකේ ෆුට්බෝල් ටීම් එක ටිකක් දුර්වලයි. මේකට කරන්නේ මොකද්ද කියලා හිතමින් දවසක් රේයෝ පඩිපෙළ බහගෙන එනකොට එතන ෆෝන් එකකින් වීඩියෝ ගේම්ස් ප්ලේ කර කර හිටපු කොල්ලෙක්ගේ ඇඟේ හැප්පෙනවා. ෆෝන් එක අතින් ගිලිහුණු නිසා මේ කොල්ල එකපාරටම පැනලා ෆෝන් එක බිම වැටෙන්න නොදී ඒක කකුලෙන් කන්ට්‍රෝල් කරලා අල්ල ගන්නවා. මේ කොල්ලා තමයි නාගි සෙයිෂිරෝ කියන්නේ. මේක දැකලා පුදුම වෙන රේයෝ කල්පනා කරනවා නාගි ෆුට්බෝල් ටීම් එකේ ඉන්නවද කියලා. ඉතින් රේයෝ දැකලා නගි රේයෝගෙන් සල්ලි ඉල්ලනවා ඔයා නේද අර පොසත් මිනිස්සෙගේ පුතා කියලා. එතකොට නගි කියනවා එයා මෙතෙක් කිසිම ක්‍රීඩාවක් සෙල්ලම් කරලත් නැහැ ජීවිතේ ඉතුරු කාලෙත් කිසිම දෙයක් නොකර සැහැල්ලුවෙන් ඉන්න විතරයි මං කැමතියි කියලා. ඒත් රේයෝ කියන්නේ මහන්සි වුණොත් එයාට වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයෙක් වෙන්න පුළුවන් කියලා. එතකොට නගි කියනවා මහන්සි වෙලා වැඩ කරන එක එයාට ලොකු කරදරයක් කියලා. රේයෝ හිතනවා එයාගේ හීනේ සම්පූර්ණ කරගන්න මේ නගිව අවුල් කරගන්න පුළුවන් කියලා. ඊට පස්සේ රේයෝ කියනවා හරි එහෙනම් වෙනස් වෙන්න අවශ්‍ය නැහැ. මාත් එක්ක එකට ෆුට්බෝල් සෙල්ලම් කරන්න එකතු වෙන්න කියලා. ටැලන්ට් එකක් තිබුණත් නගි ගොඩක් කම්මැලි නිසා රේයෝට සිද්ධ වෙනවා හැම වෙලෙම නගිව මේ දෙයට උනන්දු කරවන්න. මේ නිසාම නගි කල්පනා කරන්න ගත්තා මොකටද එයා ෆුට්බෝල් සෙල්ලම් කරන්න කියලා. මොකද රේයෝ මේ යෝජනාව නගිට ඉදිරිපත් කරනකන් එයාට ෆුට්බෝල් සෙල්ලම් කරන්න එහෙම ලොකු විශේෂ හේතුවක් තිබුණේ නැහැ. එතනින් සීන් එක ෂිෆ්ට් වෙන්නේ Z කණ්ඩායම පැත්තට. කණ්ඩායමේ ඒ තරගය ගැන හිතන්නේ නැතුව වෙන වෙන වැඩ තමයි කර කර ඉන්නේ. බැරිම තැන අයිමන් කෑ ගහනවා ඔය විකාර වැඩ නවත්තලා ඊළඟ තරගය ගැන ටිකක් බැරෑරුම්ව හිතන්න කියලා. ඔය අතරේ රයිචි තාමත් කෝන්ට සමාව දීලා නැහැ. ඉතින් එයා කණ්ඩායමයට කියනවා එන්න අපි මෙයාට හොඳ පාඩමක් උගන්වමු කියලා. එතකොට ඉසගිවි රයිචිව නවත්තලා කියනවා ඊළඟ තරගෙ දිනන්න නම් අපිට කණ්ඩායමේ 11 දෙනාම අවශ්‍යයි කියලා. හැබැයි කෝන් කැමති වෙන්නේ නැහැ ආපහු ටීම් එකත් එක්ක එකට සෙල්ලම් කරන්න. මොකද Z කණ්ඩායම පරාජයටපත් වුණත් කණ්ඩායමේ වැඩිම ලකුණුලාභය විදිහට මට ඉදිරියට යන්න පුළුවන් නිසා ඊළඟ තරගේ පෙරදුනත් මට ඒකෙන් බලපෑමක් නැහැ කියලා. එතකොට කුණිගමි කෝන්ට කියනවා ඔයාගේ ගෝල් 3 අභිබවා බැරි වෙලාවත් මම ගෝල් 4 ස්කෝර් කරොත් ඔයා මොකද කරන්න කියලා.
ඒත් කෝන් විශ්වාස කරන්නේ නැහැ වී කණ්ඩායමට එරෙහිව ප්ලේයර්ස්ලා 10ක් එක්ක කුණිගමට කීයටවත් ගෝල්ස් 3ක්වත් ස්කෝර් කරගන්න පුළුවන් වෙයි කියලා. කෝන් කියනවා ඔයාලා කාටවත් තව කෙනෙක්ගේ උදව්වක් නැතුව තනියම ගෝල් ස්කෝර් කරන්න හැකියාවක් නැති නිසා ඔය උත්සාහය පළක් වෙන්නේ නැහැ. කාලයක් තිස්සේ මම වර්ල්ඩ් කප් එක දිනා ගන්න ගොඩක් හීන දැක්කා. තවදුරටත් කණ්ඩායමේ සමාජිකයෝ නිසා අවසානයේ මට පරාජය වෙන්න බෑ කියලා. ඒ වෙලේ බචිරා කල්පනා කරනවා බැරි වෙලාවත් වැඩිම ලකුණුලාභීන් සමාන ගෝල් සංඛ්‍යාවක් ලබා ගත්තොත් කවුද ඉදිරියට යන්නේ කියලා. චිගිරි කියනවා ඒක තීරණය වෙන්නේ අවම යෙලෝ කාඩ් මත පදනම්ව කියලා. ඒත් බචිරා කල්පනා කරනවා බැරි වෙලාවත් ඒකත් සමාන වුණොත් මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ ටීවී ස්ක්‍රීන් එකෙන් ජෙම්පචි කතා කරලා කියනවා රෑන්ක් එක අතින් ඉහළින්ම ඉන්න කෙනයි තේරෙන්නේ කියලා. එතකොට ජෙම්පචි පෙන්නලා දෙනවා ඉසෙට් කණ්ඩායමේ දැනට টොප් රෑන්ක් ප්ලේයර් විදිහට කෝන් පත් වෙලා ඉන්නවා. කෝන් හිතනවා එයා දැන් ආරක්ෂිතයි කියලා. හැබැයි ද්‍රෝහියෙක් කණ්ඩායමේ টොප් රෑන්ක් ප්ලේයර් වීම ගැන රයිචි කෝපයට පත් වෙනවා. එතකොට ජෙම්පචි කියන්නේ මේක ෆස්ට් සිලෙක්ෂන් එක නිසා ලකුණු තක්සේරු කරන්න පුළුවන් එකම දේ තමන් රැස් කරන ගෝල් සංඛ්‍යාව විතරයි කියලා. ඒ කොහොම වුණත් ස්ට්‍රයිකර් කෙනෙක් විදිහට කෝන් කිසිම වැඩකට නැති කුණු කෑල්ලක් වගේ. සමහර විට ඔයාට හිතෙන්න පුළුවන් ඔයා ජීවිතයත් මරණයත් අතර සටනකින් දිනුවා වගේ හැඟීමක්. හැබැයි ඔයාගේ ක්‍රීඩා විලාසයේ කිසිම වටිනාකමක් තිබුණේ නැහැ කියලා. ස්ට්‍රයිකර් කෙනෙක්ට හැකියාවක් තියෙන්න ඕනේ ඉලක්ක නිෂ්පාදනය කරන්න. ගොඩක් ක්‍රීඩකයන්ට ආකර්ශනීය ඉලක්කයක් ලබා ගන්න පුළුවන් වුණත් ඔවුන්ට ඒ දේ නිෂ්පාදනය කරන්න බෑ. මොකද සමහර අවස්ථාවල ඉලක්ක කියන්නේ වාසනාවේ නිෂ්පාදනයක් කියලා. ඉතින් පාවා දීලා ලබා ගන්න වංචාකාරී ඉලක්කයක් කිසිම වටිනාකමක් නැති කුණු ගොඩක් කියලා ජෙම්පචි පෙන්නලා දෙනවා. ඒ අනුව ජෙම්පචි කියනවා මෙතනදී ඔයාලට ගෝල් ස්කෝර් කරන්න ෆෝමියුලා එකක් එහෙම නැත්නම් සූත්‍රයක් අවශ්‍යයි කියලා. මේ සූත්‍රය නිර්මාණය කරගන්න නම් ඔයාලා කරන්න ඕන ලකුණු ලබා ගන්න. ඔයාලගේ වෙපන්ස් කොහොමද? කවදද? මොන අවස්ථාවලද උපකාරී වුණේ කියන එක හරියට විශ්ලේෂණය කරගන්න එක කියලා. ජෙම්පචි කියනවා ජයග්‍රහණය කිරීමේ අවස්ථාවක් මත විශ්වාසය තබන එක නෙවෙයි. ඒ මාර්ගය Taman විසින්ම හදා ගන්න ඕන එකක් කියලා. ඉතින් තව පැය 24කින් වී කණ්ඩායම සමග තරගය ආරම්භ වෙන්න නියමිත වෙනවා. ජෙම්පචිගේ මේ කතාවෙන් ඉසගි තේරුම් ගන්නවා එයාගේ වෙපන් එක එයාට තනියම ගෝල් ස්කෝර් කරන්න තරම් ප්‍රමාණවත් එකක් නෙවෙයි කියලා. එයා හිතනවා දැන් ඉඳන්ම වෙනස් වුණේ නැති වුණොත් මට කවදාවත් ජයග්‍රහණය කරන්න බෑ. එහෙම කියලා හිතලා ඉසගි යනවා ට්‍රේනින් රූම් එකට. එතකොට ඉසගි දකිනවා එක්ස් කණ්ඩායමේ টොප් ස්කෝරර් ෂෝහෙයි බරෝ පුහුණු වීම වල යෙදෙනවා. ඉසගි බරෝගෙන් අහනවා ඔයා වගේ කෙනෙක් වෙන්න නම් මම නිවැරදි කරගන්න ඕන අඩුපාඩු මොනවද කියලා. එතකොට බරෝ ඉසගිගේ මූණට බෝලෙන් ගහලා කියන්නේ ඔයාගේ මොලේ පාවිච්චි කරන්න කියලා. එතකොට ඉසගි කියනවා ඔයා වගේ තනියම ගෝල් ස්කෝර් කරන්න පුළුවන් දක්ෂ ක්‍රීඩකෙක් මට මීට කලින් මුණ ගැහිලා නැහැ. මට මගේ හීනේ මෙතනින් අවසන් කරගන්න බෑ. දිනන්න පුළුවන් මාර්ගයක් මට කොහොම හරි හොයා ගන්න ඕන කියලා. ඊට පස්සේ බරෝ බෝලෙත් අරගෙන ඉසගි පැත්තට දුවගෙන එනවා ඔය වගේ තමන් ගැන ලාමක විදියට හිතන තාක්කල් ඔයාට කීයටවත් දිනන්න බෑ කියලා. ඉසගි කල්පනා කරනවා බරෝ වගේ කෙනෙක් එක්ක එයා කොහොමද හැප්පෙන්නේ කියලා. ඉසගි උත්සාහ කරනවා බරෝගෙන් බෝලේ උදුර ගන්න. හැබැයි ඉසගි හිතන්නත් කලින් බරෝ ගෝල් එක්ක ස්කෝර් කරගන්නවා. ඉසගි බරෝට කියනවා ආයෙ වතාවක් උත්සාහ කරමු කියලා. කෝපයට පත්වෙච්ච බරෝ වේගෙන් දුවගෙන ඇවිත් ගෝල් එකක් ලබා ගන්නවා. ඉසගි ඒ වතාවෙත් අසාර්ථක වෙනවා බරෝව නවත්තන්න. කොහොම වුණත් ඉසගි තේරුම් ගන්නවා බරෝ ගෝල් ස්කෝර් කරන්නේ එකම ස්ථානයක් ටාගට් කරලා කියලා. ඉසගි කල්පනා කරනවා ජෙම්පචි කිව්වා වගේ බරෝට ගෝල් ස්කෝර් කරගන්න මොකක් හරි සූත්‍රයක්වත් තියනවාද කියලා. මේක හරියටම තහවුරු කරගන්න ඕන නිසා ඉසගි ආපහු වතාවක් බෝලේ බරෝට පාස් කරලා කියනවා තව වතාවක් උත්සාහ කරමු මේ වතාවේ නම් මං කොහොම හරි ඔයාව නවත්තනවා කියලා. බරෝ ආයෙ වතාවක් ඉසගි දිසට දුවගෙන එනවා. ඊට පස්සේ ඉසගි විශ්ලේෂණාත්මකව බලනවා ඉහළ දකුණු කෙළවරට වේගෙන් නැමෙන පහරක් එල්ල කරන්න බරෝ කොහොමද ස්ථානගත වෙන්නේ? ඒකට අවශ්‍ය දුර සහ කෝණය කොහොමද හදාගන්නේ කියලා. ඉසගි තේරුම් ගන්නවා බරෝ එයා ඉලක්ක කරගන්න ස්ථානයෙන් පිටතට ෂූට් කරන්නේ නැහැ. හැබැයි ඉසගි හිතනවා ප්‍රතිවාදී කණ්ඩායමක් එක්ක ප්ලේ කරනවා නම් ඒ වගේ එකම ස්ථානයකට ඉලක්ක කරලා ගෝල් ස්කෝර් කරන්න බරෝට හොඳ වේගයක් සහ ඇදහිය නොහැකි ශරීරයක් අවශ්‍ය වෙනවා කියලා. ඒ අනුව ඉසගි අනුමාන කරන්නේ බරෝගේ ගෝල් ස්කෝර් කිරීමේ පරාසය මීටර් 23ක් කියලා. ඒ කොහොම වුණත් බරෝ ඉසගි ළඟට ඇවිල්ලා කියන්නේ මගේ ගෝල් ස්කෝර් කිරීමේ පරාසය මීටර් 23ක් නෙවෙයි මීටර් 27ක් කියලා. තව ගෝල් එකක් ස්කෝර් කරගන්නවා. ඉසගි කල්පනා කරනවා බරෝ කොච්චරනම් දක්ෂයෙක්ද කියලා. බරෝ ඉසගිට කියනවා මාත් එක්ක සංසන්දනය කරද්දි ඔයා නිකම් පරාජිතයෙක් විතරයි කියලා. ඉසගි බරෝට ස්තුති කරනවා මේ දේවල් එයාට කියලා දුන්නට.
එතකොට බරෝ කියාගෙන යන්නේ මං ඔයාට කිසිම දෙයක් කියලා දුන්නේ නෑ, තේරුම් කරලා දුන්නා විතරයි කියලා. ඊට පස්සේ ඉසගි යන්නේ නිදන කාමරේට. ඉසගි කල්පනා කරනවා එයා කොහොම හරි බරෝගේ වෙපන් එකයි සූත්‍රයයි හොයාගන්න සමත් වුණා. ඒත් මට ඒක කොපි කරන්න පුළුවන් දෙයක් නොවන නිසා ගෝල් ස්කෝර් කරන්න මගේ වෙපන් එක කොහෙත්ම උදව්වක් වෙන්නේ නෑ කියලා. එතකොට මිසගි දකිනවා එයාගේ අත් දෙක බයටම වෙවුලනවා. මොකද හෙට දවසේ තරඟේ පරාද වුණොත් එතනින් මෙයාලගේ ෆුට්බෝල් සීනේට සදහටම තිත තියන්න සිද්ධ වෙනවා. කාමරේ හැමෝම අවදියෙන්. ඉසගි කියනවා පරාද වෙන්න තියෙන බය නිසායි අපි සටන් කරන්නේ. ඒ නිසා බය කියන්නේ අපිව ශක්තිමත් කරන දෙයක් කියලා. අවසාන තරගය ආරම්භ වෙන්න මිනිත්තු 25කට කලින් අයිමන් ටීම් එකේගේ ස්ථාන ගැන පැහැදිලි කරනවා. ෂූටින් ස්කිල් එක අනුව කුණිගමි රයිචි සහ ගගමරු ඉදිලි පෙර ක්‍රීඩකයෝ බවට පත් වෙනවා. ඔය අතරේ රයිචි කුවන්ට කියනවා තරගය අවසන් වෙනකම් පැත්තකට වෙලා ඉන්න. එහෙම නැති වුණොත් මං ඔයාව ඉතිරි කරන්නේ නැහැ කියලා. කට්ටිය හැමෝම අවසන් තරගයට මූණ දෙන්න තමා ලෑස්තිය. ඉතින් පිටියට යන අතරේ බචිරා ඉසගිගෙන් අහනවා බැරි වෙලාවත් මේ තරගේ පෙරදුනොත් ඒකේ අදහස අපි දෙන්නට ආයි ෆුට්බෝල් සෙල්ලම් කරන්න වෙන්නේ නැහැ කියන එක නේද? එහෙම වුණොත් ඒක ලොකු දුකක්. ඒ නිසා මේ තරගේ දිනන්න මම්මගේ උපරිමය කරනවා කියලා. කණ්ඩායම් දෙගොල්ලම පිටියට පිවිසිලා තමයි ඉන්නේ. කාලය අවසන් වෙනවත් එක්ක තරගය ආරම්භ වෙනවා. ඉසගි කල්ැතුව ප්‍රතිවාදී කණ්ඩායමේ රටාව අධ්‍යයනය කරලා තමා තිබුණේ. ඒ අනුව වී කණ්ඩායමේ ප්‍රහාරවල ආරම්භකයා රෙයෝ. ඉතින් බචිරයි ඉසගි එකතු වෙලා රෙයෝගේ මාර්ගය බ්ලොක් කරනවා. එතකොට මෙයාලා අනුමාන කරපු විදිහටම බෝලේ පාස් වෙනවා සන්සෙට්සුට. ඒ අනුව ඉමමුරයි රයිචි සන්සෙට්සුගේ මාර්ගය බ්ලොක් කරනවා. සන්සෙට්සුගෙන් පස්සේ අනිවාර්යයෙන්ම බෝලේ පාස් වෙන්නේ නගිට කියලා මෙයාලා හොඳටම දන්නවා. ඒ අනුව ඉගරෂි සමත් වෙනවා බෝලේ අරගන්න. ඊට පස්සේ ඉසගි බචිරට බෝලේ පාස් කරනවා. ඊට පස්සේ බචිරා වේගෙන් බෝලේ පාස් කරනවා ගගමරු ඉන්න දිසට එයාට ගෝල් එකක් ස්කෝර් කරගන්න කියලා. ගගමරු හිසෙන් බෝලෙට වේගෙන් පහරක් එල්ල කළත් ඒක නූලෙන් මිස් වෙලා වදින්නේ කනුවට. මේක දැකලා පුදුම වෙච්ච රෙයෝ නගිට කියනවා මට ඒක try කරලා බලන්න ඕන කියලා. ඊට පස්සේ රෙයෝ බචිරගේ පාස් එක කොපි කරලා නගිට බෝලේ පාස් කරනවා. ඉසගිට අදාහ ගන්න බැරි වෙනවා මෙයාලා කොහොමද එයාලගේ පාස් එක හරි ලේසියෙන් කොපි කරේ කියලා. ඊට පස්සේ නගී උසට පැනලා කකුලෙන් බෝලේ අල්ලගෙන ඒක කන්ට්‍රෝල් කරගන්න ගන්නවා. ඊට පස්සේ නගී ෂොට් එකක් ගහලා පහසුවෙන් ගෝල් එක ස්කෝර් කරගන්නවා. ඉසගිටත් අදාහ ගන්න බෑ මොන වගේ ටැලන්ට් එකක්ද මේ කියලා. ඊට පස්සේ නගී කියනවා ඒක හරිම ලේසි. අපිට මේක try කරලා බලන්න තිබ්බේ මීට කලින් කියලා. ඒ කොහොම වුණත් ඉසගි තේරුම් ගන්නවා වී කණ්ඩායමේ ලොකුම අභියෝගය මෙයාලට එල්ල වෙන්නේ මේ නගී සෙයිෂිරෝගෙන් කියලා. ඉතින් අපි ඊළඟ එපිසෝඩ් එකෙන් බලමු දුර්වලම කණ්ඩායමට ශක්තිමත්ම කණ්ඩායම පරාජය කරන්න පුළුවන් වෙයිද කියලා.